චුට්ටගේ උපන්දිනේ. පැංචා චුට්ටගේ රූම්මේට් කතා කරලා ලස්සන කේක් එකක් ඕඩර් කරලායි තිබුණේ. චුට්ට දැනගෙන හිටියේ නැහැ. කට්ටිය එකතු වෙලා චුට්ටව සර්ප්‍රයිස් කරන්නයි යන්නේ. මමා කැට්ගේ පවුලේ අය දැන් ඉන්නේ විසිරිලානේ. ඉතින් චුට්ටගේ උපන්දිනේ ලබන වෙලාවේ මමා කැටුයි පපා කැටුයි පැංච කැටුයි ගත්ත ගෲප් කෝල් එකක්. චුට්ටට සුබ පතන්න. ඒ වෙලාවේ චුට්ටගේ රූම්මේ තවත් යාළුවෝ එකතු කරගෙන චුට්ටට විශ් කරන්න රූම් එකට ආවා. සුබ උපන්දිනයක් චුට්ටෝ. ඔයාගේ ජීවිතේ හිතන පතන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනේ. මමා කැටුයි පපා කැටුයි පැංච කැටුයි ඒකට හදවතින්ම සුබ පතනවා. අපි ඔයාට ගොඩාක් ආදරේ චුට්ටෝ. ගොඩාක් ආදරේ. ඔන්න ඉතින් චුට්ටට සතුටුයිනේ දැන්. මමා කැට්ලා චුට්ටගේ උපන්දිනේ සැමරුවේ ගෲප් වීඩියෝ කෝල් එකක් අරගෙන. ඉතින් චුට්ටා ඔය කතා කරන්නේ මමා කැට්ලත් එක්ක. මමා කැට්ට මතක් වුණා පැංචයි චුට්ටයි පුංචි කාලේ හැමදාම පැංචගේ චුට්ටගේ උපන්දින වලට හැමෝම එකතු වෙලා කිරිබත් හැදුවා. කඩේ ගිහින් ලස්සන කේක් එකක් ගෙනාවා. කෙසෙල් ගෙඩි ඒ වගේම චුට්ට කන්න කැමති පැණි රසත් එකතු කරගත්තා. ඉතින් බලන්නකෝ මේ මමා කැට්ගේ පවුලේ චුට්ටගේ උපන්දිනේ පාටි එක ඒ කාලේ කොහොමද තිබුණේ කියලා. චුට්ටා ලස්සන ගවුමක් ඇඳලා ලෑස්ති වෙලා එනකොට මේ දේවල් සේරම ලෑස්ති. චුට්ටා කේක් එක කැපුවා. මමා කැට්ටයි පපා කැට්ටයි පැංච කැට්ටයි කේක් කැවුවා. Happy birthday to you. වගේ මමා කැට් හැම දෙයක්ම වීඩියෝ කළා. ෆොටෝ ගැහුවා. ඒ මතක තමයි මමා කැට්ට අදටත් තියෙන්නේ. පැංචගේ චුට්ටගේ පළමු උපන්දිනේ ඉඳලා ඒ දෙන්න ගෙදරින් ඈතට යනකම් හැම උපන්දිනයක්ම මමා කැට් ෆොටෝ ගහලා වීඩියෝ කරලා සුරක්ෂිතව තියාගෙන ඉන්නවා. ඉතින් ඊට පස්සේ හැමෝම එකතු වෙලා කිරිබත් කෑවා. ඔය විදිහට පටන් ගන්න උපන්දින සැමරුම දවල්ට සමරන්නේ පැංචයි චුට්ටයි කැමති තැනකට ගිහින් කෑම කාලා